අවශ්‍යතා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ කායික හා මානසික තත්. ඕකේ සීන් එක මෙහෙමයි දැන්. කායික කියන්නේ අපිට බඩගින්නක් ආවහම අපිව පොළඹවන්නේ කෑම කන්න. මානසික කියන්නේ ඇඳුම් වගේ දෙයක්. දැන් සෞඛ්‍ය කියන්නේ කායික දෙයක්. අධ්‍යාපනය කියන්නේ මානසික දෙයක්. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස වාසස්ථාන ඉංග්‍රීසි වලින් shelters, home නෙමේ shelter, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය, අධ්‍යාපනය, sannivedanaya දෙන්න මූලික අවශ්‍යතා කොහොමද? අර තුනට සෞඛ්‍ය ගෙනාවා අපි. මොකද පොඩි කාලේ ගන්නවා ඉන්ජෙක්ෂන්, වැක්සීන් කරනවා. සෞඛ්‍යයත් ඕනේ, බෙහෙත් දීුවේ නැත්තම් මැරෙනවා. මේකත් ලියන්න. අනිත් පැත්තේ කොටුවේ. උවමනා කියන්නේ අපි ඉල්ලන දේවල්, අපිට ඕනේ දේවල්, අපිට අපි ආස දේවල්. දැන් උදේ පාන්දර නැගිටලා කන්න බැලුවාම ගෙදර හදලා තියෙනවා මේ කොත්තුවක් උදේට කන්න. සමහර උදේට කොත්තු කන්න ආසයි. හැබැයි උදේට කොත්තු කන්න හැමෝම ආස නැහැ. සමහර කවද බත් කන්න. හැබැයි රැයට කොත්තුවක් තිබ්බනම් අන්න වර. දැන් බලන්න ආහාර අවශ්‍යතාවය ආවා කියලා එහෙම හැම එකම උවමනා වෙන්නෙත් නැහැ. අවශ්‍යතාවය ඉටු කරගන්න අපි ආස දේවල්. හැබැයි අපි normal business level එකේදී කියනවා සරලව අවශ්‍යතාවය ඉටු කරගන්න ඕනෙම ස්වරූපයක් උවමනා කියලා.